අද අපි බලමු ටයිටල් රිපෝට් එකක් ඔයාගේ ඉඩමට තියෙන ටයිටල් රිපෝට් එකක් කොහොමද ඔයා හදාගන්නේ කොහොමද ඔයා ඒක හදන්න ඕනේ ඒකෙන් තියෙන ප්‍රයෝජන මොනවාද කියන එක අපි බලමු. හුඟක් වෙලාවට ඔයාට මේ වචනේ ටිකක් අලුත් ඇති. සාමාන්‍යයෙන් ටයිටල් රිපෝට් එකක් කියන එක කියන වචනේ සාමාන්‍ය භාවිතා වෙන්නේ ඉඩම් ලේඛන කරන අයට විතරයි ඒක ලෝයර්ස්ලා බැංකුවල ඉඩම් ලෝන්ස් දෙන අය සහ අනිකුත් කට්ටිය තමයි මේ වචනේ දන්නේ. නමුත් ඔයත් දැනගන්න ටයිටල් රිපෝට් එකක් ආවහම දැන් ඔයා කල්පනා කරන්න ඕනේ මේ වීඩියෝ එකකින් පස්සේ ටයිටල් රිපෝට් එකක් කියන්නේ මොකක්ද කියලා. ටයිටල් රිපෝට් එක මූලික වශයෙන් හදන්නේ ලෝයර් කෙනෙක්. ඒක අපි යාට ලෝයර් කෙනෙක් ඔයාට යම්සි ආයතනයකින් කිව්වොත් එහෙම ඔයාගේ ටයිටල් රිපෝට් එක අපිට ඕනේ ඔයාගේ බලන්න කියලා කිව්වොත් ඔයාට ටයිටල් රිපෝට් එක හදන්න වෙන්නේ යන්න වෙන්නේ ලෝයර් කෙනෙක් ළඟට. ඒතර ඒ යද්දි ඔයා ගෙනියන්න ඕනේ පත්තිරු, ඔප්පුව සහ ලෝයර් ඉල්ලන අනිකුත් ලේඛනවා ගෙනියන්න ඕනේ. එතකොට මේක විශේෂයෙන්ම ඔයාගෙන් ඉල්ලන්නේ කොයි වගේ අවස්ථාවකද කියන එක අපි අඳුර ගන්න ඕනේ. හුඟක් වෙලාවට අපි කියමු ඔයා බැංකුවට ඔයාගේ ඉඩම උගස් තියලා ලෝන් එකක් ගන්න යනවා. ඒ වගේ අවස්ථාවක අපි රජයේ සේවකයෙක් නෑ යාලා ලෝන්ස් ගන්නවානේ. අර දීපල ණය අන්න ඒ වගේ අවස්ථාවක. ඉතින් ওই වගේ ගොඩාක් අවස්ථාවලදී ලෝන්ස් වලදී තමයි හුඟක් වෙලාවට මේ ටයිටල් එක ක්ලියර්ද කියලා බලන්නේ. ඉතින් ඉඩමක ටයිටල් එක ක්ලියර් වෙන එක ඔයාගේ හැම පැත්තටම හොඳයි. මම ඒකේ දැන් නීතිමය ගැටලුවක් දැන් උසාවියකදී ඔයාට ඔප්පු කරගන්න ඔයාගේ ඉඩමේ ටයිටල් එක නැත්නම් හිමිකම නිවැරදි කියලා ඔයාට තහවුරු කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි ටයිටල් රිපෝට් එකක් හදලා තියාගන්න එක. නැත්නම් ඒක ඉල්ලුවොත් ඒ වෙලාවට දෙන එක. ඒ වගේම ඔයා ඉඩමක් මිලදී ගන්නකොට ඔයා අනිවාර්යයෙන්ම ටයිටල් එක බලන්න ඕනේ. හිමිකම. මේ ටයිටල් කියලා කියන වචනේ මේ කියන්නේ හිමිකම. ටයිටල් රිපෝට් කියලා කියන්නේ හිමිකම් වාර්තාව. රයිට්? එතකොට මේකෙන් තියෙන ප්‍රයෝජන මම ඔයාලට විස්තරාත්මකව කියන්නම්. පළවෙනි එක තමයි ඔයාට ඔයාගේ ඉඩමේ තියෙන අයිතිය හොඳටම තහවුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ටයිටල් රිපෝට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද ඔයාගේ ඉඩමේ සියලුම ලේඛන පරීක්ෂා කරලා හොඳට අත්දැකීම් බහුල උගත් නීතිඥ මහත්මයෙක් තමයි මේ රිපෝට් එක ඔයාලට හදලා දෙන්නේ. ඊළඟට ඔයාගේ ඉඩමේ තියෙන හිමිකාරීත්වය පරීක්ෂා කරනවා. මොකද්ද මේ හිමිකාරීත්වය කියලා කියන්නේ? හිමිකාරීත්වය කියලා කියන්නේ දැන් ඔයාගේ ඉඩම කොහොමද ඔයාට ආවේ? කවුද පෙර මේ ඉඩමේ අයිතිකාරයෝ කවුද? අපි කියමු හොඳ නිරවුල් ඉඩමක නම් ඔන්න ආච්චිට අයිති ඉඩම. ඊට පස්සේ ආච්චිගේ පුතා ඔයාගේ තාත්තා. ආච්චිගේ පුතාට එයා තෑගි කරන ඔප්පුව. ඊට පස්සේ තාත්තට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා ඔයයි තව දෙන්නෙකුත්. එතකොට ඔයගොල්ලන්ට බෙදලා දෙනවා තාත්තා ඉඩම පර්චේස් 10 කියලා. දැන් ඔන්න ඔයාට ඕන ඔයාගේ ඉඩම කොටස නිරවුල් බැංකුවකට උගස් කියලා ඔයාට ලෝන් එකක් ගන්න ඕනේ. ඉතින් ඔයා ටයිටල් රිපෝට් එකක් හදලා මේ පැහැදිලිකම මට මෙන්න මේ ආච්චිගෙන් ආපු ඉඩම තාත්තට ඇවිල්ලා තාත්තගේ මට ඇවිල්ලා තියෙන දැන් මට මේකෙන් ලෝන් එකක් ගන්න පුළුවන් කියලා ඔයාට ඒකට අවශ්‍ය ලේඛනයක් සදා ගන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ හිමිකම් වාර්තාව කියලා. ඒතර හිමිකාරීත්ව පරීක්ෂා කරද්දී ගලා යාමක් තියෙනවා. හිමිකාරීත්ව පරීක්ෂා කරද්දී දැන් ටයිටල් රිපෝට් එකේ තියෙන සම්පූර්ණයෙන් හදපු ටයිටල් රිපෝට් එක. හරි. කොළ කීපකින් ඔයාගේ අයිතියේ හැටියට තමයි ඉතින් කොළ ගන්න වැඩි වෙන්නේ. කොහොම වුණත් ඔයාට මේ හිමිකාරීත්වය කියන එක පරීක්ෂා කරද්දී පෙළපත් සටහන කියලා එකක් මේකේ හදනවා. ඒකයි මේ ටයිටල් රිපෝට් එකේ තියෙන වැදගත්කම. පෙළපත් සටහන. පෙඩිග්‍රී ලිස්ට් කියලා එකක් එනවා. මේ තියෙන්නේ ඒක. නිකන් මම ඔබට කියන්න. දැන් මේ වචන වලට මොකුත් බය වෙන්න එපා ඔයගොල්ලෝ. ඊළඟට මෙතෙන් පෙඩිග්‍රී සටහනක් හදපු. රයිට්. මේ ලෝයර්ස් අංකලා තියෙනවා එහෙනම්. දැන් මේකෙදි වෙන්නේ මේ ඉඩම තියෙනවා මෙතන ප්‍රධාන ඉඩම තියෙනවා. ප්‍රධාන ඉඩම ඔන්න දැන් ආච්චිට අයිති. ආච්චිට ඉඳලා තියෙනවා ළමයි 3 දෙනෙක්. ඒ ළමයි 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඔයාගේ තාත්තා. තාත්තටත් කොටසක් දීලා තියෙනවා. තාත්තට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ තුන බෙදලා තියෙනවා ඔයාටයි තව දෙන්නෙකුටයි. ඊට පස්සේ ඔයාගේ ඉඩම පර්චේස් 10. දැන් ඔන්න ඔයා යනවා බැංකුවකින් ලෝන් එකක් ගන්න. එතකොට අන්න ඒක ඒ ගලා යාම තමයි මෙතනදී මේ හදන්නේ. එතකොට ඒ අනුව බැලුවාම මේ ඉඩමේ ගලා යාම කියන එක හරිම වැදගත් වෙනවා මේ ඔයා ලෝන් එකක් ගද්දි. ඉතින් පෙඩිග්‍රී සිස්ටම් එක තියෙනවා අනිවාර්යෙන් ටයිටල් රිපෝට් එකකදී. ඊළඟට ඔබට තියෙන ඊළඟ වැදගත් කාරණා තමයි හිමිකාරීත්වය. ඔයාට ඔයාගේ ඉඩමේ අඩුපාඩු අඳුර ගන්න පුළුවන් වෙනවා. ඔයාට ඔයාගේ ඉඩමේ අඩුපාඩු හඳුනා ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ දැන් ඔයාගේ ඉඩමේ යම්කිසි දැන් ඔයා මේ පෙඩිග්‍රී සිස්ටම් එක මම දැන් ඔයාලට කිව්වේ මේ පෙඩිග්‍රී සිස්ටම් එකේදී වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි ඒව හඳුර ගන්න ඕනේ. එකක් කියන්න උදාහරණ. එකක් තමයි ඔයාගේ ඉඩම ඔයා ගන්න. ඔයාට අපි කියමු ඔයා මේ හරි පිළිවෙලට ආපු
ඉඩමක නෙමෙයි මේ ගැටලු සහිත ඉඩමක තමයි දැන් ඔයා ඉන්නේ. එක එක්කෙනා ඇවිල්ලා කියනවා මේකේ මගේ මෙතන මගේ මායිම තියෙනවා මෙතන අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා වට යම්සි විදිහකට කෙනෙක් කියනවා. එතකොට ඔයා නිකන් මේ පෙඩිග්‍රී එක බලද්දී ඊට කලින් ඒ ඉඩම ප්‍රකාශන ඔප්පුවක්. කවුරුත් අයිතිවාසිකම් කියන්නේ නැති එක් තැනකට කෙනෙක් ප්‍රකාශන ඔප්පුවක් හදා පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ඊටත් කලින් ඒ ඉඩම කාටවත් අයිති නැතුව නිකන් ඒ තියපු එකක්. ඒකට ඒකේ තව අයිතිකාරෝ පදිංචි වෙලා ඒ අයිතිකාරයා රට ගිහිල්ලා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ඔන්න ඔයාට මේක ඔයා මිලදී අරගෙන ආ මේ කිසි දෙයක් දන්නේ නැතු. ඒතකොට ඒ වගේ අවස්ථාවක රට හිටපු එක්කෙනා ඇවිල්ලා තමයි දැන් ඔයාට ප්‍රශ්න දාන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ පෙඩිග්‍රී එකේ තියෙන වැදගත්කම. ඒ වගේ ගොඩ ඉඩම් ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ඉඩමේ අඩුපාඩු වලට අඳුර ගන්න පුළුවන්. තව එකක් තමයි සමහර තැන්වල තියෙන දැන් ඔයා ඉඩම මිලදී ගන්නවා පෙඩිග්‍රී එක හදද්දි තමයි අහුවෙන්නේ ඒක මුලින් තියලා තියෙන නොබේදු ඉඩමක් වශයෙන් undivided lands. එතන undivided lands කියලා කියන්නේ නොබේදු ඉඩම්. ඉස්සර ඉතින් ආච්චිලාට ඉන්නවා ළමයි 10ක් විතර. ඔන්න ඔය ඉඩම හැමෝම ඔය තැන් වලින් ගෙවල් හදාගන්න කියලා තමයි ඉස්සර කියන්නේ. ඒකෙන් තැන් වලින් ගෙවල් හදාගන්න. ඉඩම මැනලා කොටස් කරගන්න. ඊට පස්සේ තියෙන නොබෙදු ඔප්පුව. නමුත් හැමතිස්සෙම අපි නොබෙදු ඔප්පුව කොටස් කරලා තමන්ගේ කොටස වෙන් කරගන්න ඕනේ. අපි හිතමු දැන් ඔයා ඉන්න කොටසට ඔයා මේ ඔයාට ඕන විදිහට ඔයා ප්ලෑන් එකක් හදලා ඔයා ඔප්පුවක් හදාන්න ඉන්නවා. ඉතින් ඔන්න දැන් ඔයා ලෝන් එකක් ගන්න ගියාම මේක නොබෙදු ඔප්පුව. නොබෙදු ඔප්පුව කියනම වෙනම එකක් කරා වෙනම වීඩියෝ එකක් කරා නම් නමුත් නොබෙදු ඔප්පුවකදී ඔයාට ඒ වගේ තැනකට යන්න බෑ. ඔන්න දැන් ඔයා අඳුරගත්ත ඉඩමේ ගැටලු. එතකොට එකක් ඔයා මිලදී ගැනීමේදී ආපු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රකාශන ඔප්පුවක් ඔයා අරගෙන තියෙනවා විකුණු කරයක් විදිහට ඊළඟට සම අවස්ථාවකදී වෙලා තියෙනවා නොබෙදු ඉඩමක හිමිකාරීත්වයට තෑගි ඔප්පුවක් හරි වෙන ඔප්පු ක්‍රමයකින් ඔයාට අයිතියක් ලැබිලා තියෙනවා. එතකොට නම් ලෝන් එක වුණ ඔයාට ලෝන් එක දෙන්නේ නැත්තේ කියලා අහන්න ගියාම ඕක කිව්වට ඔයාට තේරෙන්නේ නැහැනේ. එතකොට අපි මේ ගැටලුව නිරවුල් කරලා දීලා තමයි ඊළඟට ලෝන් එකට යන්න ඕනේ. ඊළඟට තමයි ඔයාගේ ඉඩමේ ඔයාට ඉඩ මේ වගේ දෙයක් ගැන ඔයා දැනුවත් වෙලා හදාගෙන හෝ මේ ගැන දැනුවත් වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ ඉඩමට තියෙන නීතිමය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගන්න. තේරුණාද? මේ නීතිය දැන් ඔයාට හොඳටම ක්ලියර් ටයිටල් එකක් තියෙනවා නම් නියම ඉතාමත් හොඳ ගලා යාමක් සහිත නීතිමය හිමිකාරීත්වයක් තියෙනවා නම් අපිට අපි ඒකට කියනවා පැහැදිලි හිමිකාරත්වය සහිත ඉඩමක් කියලා. පැහැදිලි හිමිකාරත්වය සහිත ඉඩමක් කියලා කියන්නේ අර සියල්ල සම්පූර්ණයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ වගේ පැහැදිලි හිමිකාරත්වය සහිත ඉඩමකට තමයි බැංකුව සාමාන්‍යයෙන් ණය මුදල් නිකුත් කරන්නේ. සහ ඔයාට කෙනෙකුට උගස් තියන්න, ඔයාට විකුණන්න. මොකද ඒ හැමෝලම මේව හොයලා බලනවා. ඔයාගේ ඉඩමේ ක්ලියර් ටයිටල් එක හැමෝම බලනවා. හැමෝම බලනවා මේ ඉඩමේ තත්ත්වය කොහොමද කියලා. එතකොට ඔයා හැමතිස්සෙම මේ තමන්ගේ ඉඩමේ ටයිටල් එක ක්ලියර්ද කියන එක චෙක් කරගන්න. දැන් ගොඩක් අයට දැනුම තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ මේවා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒව ගැන හොයලා බලන්න පුළුවන්. ඔක්කොව ගිහලා ලෝයරට දීලා මගේ ටයිටල් එක ක්ලියර්ද කියලා අහන්න පුළුවන්. ඒතර ඔයාට ඉඩමක් ටික පරියට විකුණන්න බෑ. ඔයා මේක ඔයාගේ ටයිටල් එක ක්ලියර්ද කියලා හොයලා බලලා විකුණන්න. මොකද ඔයා විකුණන අනිත් පාර්ශවය මේක හොයන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ඉඩම ගන්න නැහැ. ඉතින් ලෝන් එකක් ගන්න යද්දි ඉඩමක් වෙලදී ගන්න යද්දි ඉඩම උගස් තියන්න යද්දි විවිධ දේව නීතිමය ප්‍රශ්නයක් ආවොත් ඔයාගේ දරුවන්ට ඉඩම දෙනවා නම් මේ හැම දෙයකටම අවශ්‍ය වෙනවා ඔයාගේ අනාගතයේ වැඩවලටත් මේ ක්ලියර් ටයිටල් එක කියන එක වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා ඔයා හැමතිස්සෙම ඔයාගේ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරද්දී ටයිටල් රිපෝට් එක හදන්න, ඒ සම්බන්ධයෙන් කන්සර්න් වෙන්න, දැනුවත් වෙන්න. ඉතින් ඔයාට මේ හැමදේම ඔයාට තනියම කරගන්න බෑ. ඔයාකට උගත් නීතිඥ මහත්මයෙක් ළඟට යන්න ඕනේ. ඉඩම් සම්බන්ධයෙන් ඒගොල්ලෝ තමයි හොඳටම එක්ස්පර්ට්ලා. ඉතින් ඒගොල්ලෝ එක ගිහලා කතා කරලා ඔයාගේ ඉඩමට අවශ්‍ය ක්ලියර් ඩීඩ් එකක්ද තියෙන්නේ, ප්‍රශ්නයක් තියෙනවද, ගැටලු නිරාකරණය කරගන්න ඕනේ කොහොමද? ඒ වගේ දෙයකට යන්න. ඔයා මතුවේට මේ ඉඩමට කරන්න යන දේ මොකද්ද කියන එක ඔයා දැන්වත් තීරණය කරලා තියෙනවනේ. දැන් මේක ළමයිට දෙනවද, විකුණනවද, උගස් තියනවද, ලීස් ඇග්‍රීමන්ට් එකකට යනවද, දීර්ඝ කාලීන බද්දකට දෙනවද? ඒ කියන්නේ වා රට යනවා අවුරුදු 10කට විතර බදු දෙනවා. අන්න ඒ වගේ එකකට යනවද? අන්න ඒ වගේ එක ඔයගොල්ලන්ගේ අනාගත මේ ඉඩම ආයෝජනය කරලා කරන වැඩකට සහ ඔයා ඒ ඉඩම පවරන සෑම අවස්ථාවකදීම ඔයාට මේ ක්ලියර් ඩීඩ් ටයිටල් රිපෝට් එක වැදගත් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඔයාගේ ඉඩමට අදාළ මේ ලේඛනය හදාගෙන සහ ඒ සම්බන්ධයෙන් උනන්දු වෙලා තියන්න. ඔයා ලෝයර් කෙනෙක් හම්බ වෙන්න. මේ ඉඩම සම්බන්ධයෙන් ඔයාගේ ඉඩම සම්බන්ධයෙන් ඔයා හොඳටම දැනුවත් වෙලා ඒකට ෆයිල් එකක් හැමතිස්සෙම ආරක්ෂිත විදිහට ලේඛන ලැමිනේට් කරලා ෆයිල් එක අරන් තියලා තියන්න. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝස් ගොඩක් මම දාලා තියෙනවා. මාව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවදුරටත් තව කෙනෙකුට මේක
වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ස්තුතියි.